ना जाने किस पे आएगा है अपना दिल तो आवारा ना जाने किस पे आएगा. ටඩබා වලින් පස්සේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ මනාලි. අපි දිල්ලි වලින් සෙමි ස්ලීපර් බස් එකක් බුක් කරලා තිබ්බා මනාලි වලට යන්න. ඒක පැය 12ක විතර ටිකක් දුර ගමනක්. ඊළඟ දවසේ දවල් 12 වගේ වෙද්දී අපි ආවා මනාලි බස් ස්ටෑන්ඩ් එකට. එතනදී අපි කලින් කතා කරගත්ත ටැක්සි එක ආවා අපිව අරන් යන්න. මනාලි වල අපේ පළවෙනි ස්ටේ එක උනේ ග්ලෑම් පෙකෝ එක. මේ ලොකේෂන් එක තිබ්බේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ දුරකින්. हसीनों ने बुलाया गले से भी लगाया बहुत समझाया यही ना समझा बहुत भूला. Welcome. Booking in the name of? Sorry? Booking in the name of? Suvin Ranasinghe. Okay. Yeah. How are you, bro? Great. Oh, your mustache. Ah. You leave some here. Okay, I will take one season and I will cut. All right, yeah. It's a nice welcome. Okay. You're welcome, G. Mustache. You're welcome, Mr. Subin. මේ ඉන්නේ රිෂි අපේ කෙයාට එක. මෙයා අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා. අපි ග්ලෑම් පෙකෝ එකේ බුක් කරලා තිබ්බේ ජියෝඩෙසික් ඩෝම් එකක්. එතන වීව් එක නම් මාරම ලස්සනයි. පල්ලෙහා මනාලි නගරය පේන විදිහට තමයි ඒ ඩෝම් එක හදලා තිබ්බේ. පළවෙනි දවසේ හවස ග්ලෑම් පෙකෝ එක ළඟ තිබ්බ පොඩි දියැලක් බලන්න අපි එක්කන් ගියා. चलो चलो आगे में चलो. ඒ ගමනේ ගයිඩ්ලා වුණේ අපේ කෙයාටේකර් රිෂි එයාගේ බල්ලෝ තුන්දෙනයි. අපි ගියේ දෙසැම්බර් මාසේ වුණත් ඒ වෙද්දි හිම වැටෙන්න පටන් අරන් තිබුණේ නැහැ. ඒ වුණාට සීතල නම් අඩුවක් නැතුව තිබුණා. අපේ පොඩි ට්‍රෙක් එකෙන් පස්සේ අපි ආපහු ඩෝම් එකට ආවා. ඊට පස්සේ ඩිනර් එකට එයාලගේ ඩයිනින් රූම් එකට කට්ටිය එකතු වුණා. එතන මනාලි වල ලෝකල් ආටිස්ට් කෙනෙක් ඇවිල්ලා පර්ෆෝම් කළා. අපිට නම් ඒක වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක්. काटू कैसे राता ओ सांवरे जिया नहीं जाता जुम्बादने ओ राता कटे तेरे संग ओ राता कटे तेरे संग
La la le, oh la la la. ඊළඟ දවසේ බ්‍රෙක්ෆාස්ට් එකට අපි තෝරගත්තේ අවුට්ඩෝර් තැන. පහලින් පේන මනාලි ටවුන් එකයි ඒක වටේ තියෙන කඳු ටිකයි බල බල අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ග්ලෑම්ප් එකකින් චෙක් අවුට් වෙලා අපි පිටත් වුණා හම්ට පාස් ට්‍රෙක් එක යන්න. හම්ට පාස් ට්‍රෙක් එක කියන්නේ දවස් 4ක විතර ගමනක්. අපේ ප්ලෑන් එක උනේ ඒකෙන් පළවෙනි කැම්ප් සයිට් එකට ගිහින් ආපහු එන්න. ඒක දවස් භාගයක් විතර ගමනක්. අපිට යන්න තිබ්බේ සේතන් විලේජ් එක පහු කරලා. සේතන් කියන්නේ මනාලි වල හම්බෙන බෞද්ධ ගමක්. හිම වැටෙන කාලෙට නම් සේතන් හිමින් පිරලා තියෙන්නේ. හම්ට පාස් යන ගමන් නැවතුන තවත් විශේෂ තැනක් තමයි මේක. මෙතන මහාභාරතයේ එන පාණ්ඩවයන් ජීවත් වුණා කියලා විශ්වාසයක් තියෙනවා. Now we can start this way. මෙතන ඉඳන් තමයි හම්ට පාස් ට්‍රෙක් එක පටන් ගන්නේ. Jobri. Jobri. Jobri.
3කට පස්සේ අපි හිතමු කැම්ප් සයිට් එකට ආවා. එතනදී අපේ ගයිඩ් සංජු රස කෑමක් ලෑස්ති කරලා දුන්නා. එතන අපි කෑම කාලා පොඩි බ්‍රේක් එකක් අරන් පිටත් වුණා අපහු එන්න. ආපහු එන ගමන් හම්බුන පොඩි දියැලක් තමයි මේ. හවස් වෙද්දී අපි අපේ ට්‍රෙක් එක පටන් ගත්ත තැනින්ම ට්‍රෙක් එක ඉවර කළා. ඊළඟට අපි යන්නේ ඕල් මනාලි පැත්තට. එහෙනම් ඕල් මනාලි වලින් අපි ආයේ හම්බෙමු.